බෞද්ධ දර්ශනයට අනුව බෞද්ධ සංස්කෘතියට අනුව නිර්වාණයට ළඟ සැප වැඩි නිදහස ඇති වන්දනීය පූජනීය කීර්තිය ගෞරවය අභිමානය ඇති ජීවිතය ගිහි ජීවිතයද පැවිදි ජීවිතයද? මොකද හිතෙන්නේ? උත්තරයක් දෙන්න කෝක කිව්වත් කමන්නේ. අවබෝධයෙන්ද කිව්වේ? නෑ. ඔයාලා මේ මතු පිට දර්ශනය මත කිව්වා මිසක් අවබෝධයෙන් නෙවෙයි කිව්වේ. අවබෝධයෙන් කිව්වා නම් ඔබ පැවිදි වෙනවා. අවබෝධයට ආවා නම් ඔතන ඉන්නවද? ඔතන ඉන්නේ. ඔබට අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලා නැතුව ඔතන ඉඳගෙන මතු පිට දිහා බලලා කියනවා පැවිද්ද උතුම්. හැබැයි හරියටම අවබෝධ වුණා නම් ඔබ පැවිදි වෙනවා මිසක් ඕක ගැන කියා ඉන්නේ. ඇයි? නිවනටත් ළඟයි නම් සැපත් වැඩි නම් උතුම් බවකුත් තියෙයි නම් කීර්තිය ගෞරවය අභිමානය පූජනීයත්වය වන්දනීයත්වයක් තියෙයි නම් අය මොකටද පුතා ඔතන ඉන්නේ? මෙතෙන්ට එන්න එපා. නමුත් කෙලස් වනයේ කෙලස් රැහැම් පටවලින් අපිව බැඳලා ගෑණි දාලා එන්න බෑ. මිනිහා දාලා එන්න බෑ. ගේ දොර ඉඩ කඩන් අතාරින්න බෑ. දුවා දරුවෝ අතාරින්න බෑ. මේ බැඳිලා ඉන්න සමස්ත ලෝකය අපිව තදින් තෙරපගෙන අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලාගෙන තියෙන බැඳීම් මත අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝයි මම් විජටේ ජටං ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට අදින්ද හිර වෙනවා පුතා. අදින්ද හිර වෙනවා. තලන්න තැලෙනවා. අපේ මේ ජීවිතේ එහෙම බලන්න ඔයාලට පේන්නේ නැතුවට තැලෙන තැලිල්ල නිදහසක් තියනවද? නිදහසක් නැහැ. කිසිම නිදහසක් නැහැ. ආහාරෙන් ගෑණිගේ ඉල්ලීම්, මෙහෙන් දරුවන්ගේ ඉල්ලීම්, මෙහෙ පන්සලේ ඉල්ලීම්, ආහාර සමාජයේ ඉල්ලීම්, ආහාර වෘත්තීය ඉල්ලීම්. ඒ මදිවට විශ්වයේ බලපෑම් තියෙනවා අපිට උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, නියාම ධර්ම වලින් අපිව යටත් කරගෙන ඒ වාගෙන් දඬුවම් කරනවා. මේ සියල්ල අභිමුවේ අපි හිරකාරයෝ වාගේ වදකයන් ඉදිරියේ දුක් විඳින චූදිතෙක් වාගේ කරුමයක් ගෙවන ගමනක් තියෙන්නේ අපිට පේන්නේ. ඒ තරම් මහා දුක්ඛන්දක පැටලිලා බැඳිලා අපි ජීවත් වෙනවා.